ආයුබෝවන් යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන්නේ රෝසමල් 7කට රැපින් කරන්න කොහොමද කියලා. ඉතින් අපි රැපින් කරන දේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා රෝසමලක් හදන්න කොහොමද කියලා. ඒත් මට ඒක රැපින් කරන වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒ නිසා ගොඩක් අය මම අහලා තිබුණා රැපින් කරන්න කොහොමද කියලා. ඉතින් ඒ ප්‍රශ්නය මගින් ආපු අයට ආපු නැති අයට හැමෝටම තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලට මම පෙන්වන විදිහට රැපින් කොලේ 4ට කපා ගන්න ඕනේ. කපාගත්තට පස්සේ තමයි ඔය පේන්නේ. තව දෙයක් තියෙනවා ඒ වගේ කොළ 4කුයි තව කොලයකුයි වාට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රැපින් කොළ කොටස් 5ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි පළවෙනි රැපින් කොලේ අරගෙන වීඩියෝ එකේ පෙන්වන විදිහට අපි නමා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනි කොලෙත් ඒ විදිහටම නමා ගන්න ඕනේ. සමහර වෙලාවට අපිට රැපින් කොලේ හරියට නමා ගන්න අමාරුයි. ඒත් ඒකට ඔයා තව තවත් උත්සාහ කරන්න. මොකද මට දෙවෙනි කොලේ නමා ගන්න ටිකක් සාමාන්‍ය වෙලා ගියා. ඒකේ මම වීඩියෝ එක ගොඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි තුන්වෙනි කොලෙත් ඒ විදිහටම නමා ගන්න ඕනේ. අපිට කොලේ හැමතිස්සෙම හරියටම කලින් කොලේ විදිහටම නමන්න අමාරුයි. අපි පුළුවන් තරම් උත්සාහ කරලා ඒකට සමාන විදිහටම ගන්න ඕනේ. ඊට පස්සේ අපි බාබකියු ස්ටික් එකක් අරගෙන ඒක අපි සෙන්ටිමීටර් 30කට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි රෝසමලක් අරගෙන ඒ බාබකියු ස්ටික් එක තියලා ඒකේ ගානකට කපා ගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් හැම රෝසමලක්ම බාබකියු ස්ටික් එකේ ගානකට කපා ගන්න ඕනේ. එතකොට අපිට වැඩියට පහසුයි. අපි ඊට පස්සේ පාවිච්චි කරනවා කොළ පාට සෙලෝ ටේප් එකක්. මම මේක පාවිච්චි කරන හේතුව වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. අපි ඒ සෙලෝ ටේප් එක හැම මලකම ලස්සනට ඔතා ගන්න ඕනේ. මම ඔය සෙලෝ ටේප් එක පාවිච්චි කරන්න හේතුව මම පාවිච්චි කරන රැපින් කොලේ පොඩ්ඩක් විනිවිද පේන ගතියක් තියෙන නිසායි මම ඔය සෙලෝ ටේප් එක පාවිච්චි කරේ. මොකද විනිවිද පේන නිසා ඔය කූරුවල සුදු පාට ගතිය එළියටත් පේනවා. ඒ ගතිය පොඩ්ඩක් අඩු කරන්න කියලා හිතාගෙන තමයි මම කොළ පාට සෙලෝ ටේප් එකක් පාවිච්චි කරේ. ඔයාලා හදන හැම ෆ්ලවර් බොකේ එකම ඔය සෙලෝ ටේප් එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද
ඔයාලා පාවිච්චි කරන රැපින් කොළ යනුව තමයි ඔක පාවිච්චි කරන එක තීරණය වෙන්නේ. අපි අපේ මල් 7ම දැන් සෙලෝ ටේප් කරලා නම් ඉවරයි. ඊට පස්සේ අපේ මල් ටික අරගෙන පිළිවෙලකට ওই වීඩියෝ එකේ පේන විදිහට තියාගන්න ඕනේ. ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මල් ටික තියාගත්තට පස්සේ මල් වල තියෙන කූරු එකම රටාවකට හැම එකක්ම තියන්න ඕනේ. එහෙම තියාගත්තට පස්සේ ඔයාලට උඩින් බලද්දි පේනවා අන්නේ රටාව. ඊට පස්ස අපි රිබන් රෝලක තියෙන රිජිෆෝර්ම් එකක් අරගෙන ඔය පේන විදිහට මල් එකේ පහලින් රිජිෆෝර්ම් කෑල්ල සවි කරගන්න ඕනේ. අපි හයි කරගත්තු රිජිෆෝර්ම් කෑල්ල අපිට අල්ලගන්නත් පහසුවක් වෙනවා. ඊට පස්සේ අපි ඒකට ගම් ගාලා පහළටත් ගානවා ඉහළටත් ගානවා. ඊට පස්සේ අපි ටිකක් කළා ගම් එකේ වේලෙන්න විනාඩි 10ක් විතර තියලා කලින් නමාගත්තු රැපින් කොළ වලින් අපි රැපින් කරන්න පටන් ගන්නවා. ඔයාලා සමානව රැපින් කොළ හතර පැත්තේ අලව ගත්තට පස්සේ රැපින් කොළ හතරම එකම දිශාවකට රැපින් කොළ ආය අමුණ ගන්න ඕනව වීඩියෝ එකේ පේන විදිහට වා කරන්න. අපි දැන් අපි මල්බුකේගේ උඩ කොටස හදලා ඉවරයි. අපිට තව පොඩ්ඩයි එක කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා රැපින් කොලේ හතරට කපලා ඒ කොටසකුණුත් භාගයක්. ඒ භාගයක කොටස අරගෙන ඔයාලට ඔය පේන විදිහට වීඩියෝ එකේ පේන විදිහට මල්බුකේකට අලව ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි කලින් කපාගත්තු ඉතුරු රැපින් කොලෙත් අරගෙන ඒක හතර පැත්තේ අපේ පහසුවට සෙලෝ ටේප් හතරක් අලව ගන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ එකේ පේන දේට වයර් එකත් අපේ මල්බුගේ එකේ අලව ගන්න ඕනේ.
ඊට පස්සේ අපි ඒ අලෝගෝ රැපින් කොලේ ඔය පේන විදිහට අඹරගන්නත් ඕන. අබරගත්තා මේක වෙනස් ලස්සනක් එනවා. අපි අපේ මල්බුක එක හදල ඉවරයි. මම පාවිච්චි කරපු රැපෙන් කොල විනිවිද පේන නිසා පහල තියෙන රිජෆෝම් කෑල්ල පේනවන. ඒක නිසා මම තවත් රැපෙන් කොල කරගෙන පහලට ඒක වෙනම කලින් විදිහට මේක හයි කරගන්නවා. ඔයාලා විනිවිද පේන නැති රැපෙන් කොලයක් පාවිච්චි කරන්න එක රැපෙන් කොලකින් වාට ඔයාගේ වැඩ ඉවර කරගන්න පුළුවන්. අපිට අන්තිමට කරන්න තියෙන දේ තමයි අපි කලින් අලවගත්ත සොලට ඒව කාලයක් එද ගැලවෙන නිසා අපි ස්ටේපර් කටු ඉවට ගහගන්න ඕන. මොකද ඒව එතකොට ගැලවෙන්නේ නැහැ. අනික ඒව කාලයක් ඇති දූවිලි බැඳුනහම සෙලෝ ටේප් හොඳට පේන්න ගන්නවා. අද අපි මල් 7ක් රැපින් කරා. ඒ රැපින් කරපු වීඩියෝ එක මෙතනින් අවසానයි. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චර බලන් ඉන්නට වට ගොඩාක් ස්තුතියි. ඔයාත් අනිවාර්යයෙන්ම හදන්න. මගේ channel එක subscribe කරන්න, like එකකුත් දාන්න. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්නත් පහල කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් ඊළඟ දවසෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.